10 වසර දත්ත සමුදාය කළමනාකරන පාඩමේ අපිට තියෙනවා MS Access වල පාවිච්චි කරන ප්‍රධාන දත්ත ප්‍රරූප කිහිපයක් ගැන ඉගෙන ගන්න. එතකොට අපි වගුවක් නිර්මාණය කරද්දී විවිධ ශේෂ්ත්‍ර භාවිතා කරනවානේ. උදාහරණයක් විදිහට අපි ශිෂ්‍ය වගුව කියලා ගත්තොත් ශිෂ්‍යයාගේ ID එක, ශිෂ්‍යයාගේ නම, ශිෂ්‍යයාගේ පන්තිය ඔය වගේ ශේෂ්ත්‍ර පාවිච්චි කරනවා. මේ ශේෂ්ත්‍ර වලට සුදුසුම දත්ත ප්‍රරූපය මොකක්ද කියලා අපිට ප්‍රශ්න කරනවා. අපි බලමු කොහොමද දත්ත ප්‍රරූපය තීරණය කරන්න කියලා. අපි හිතමු එක ශේෂ්ත්‍රයක අකුරු ඉලක්කම් මිශ්‍රව එහෙම නැත්නම් අකුරු ඉලක්කම් විශේෂ සලකුණු මිශ්‍රව හෝ අකුරු විතරක් තියෙනවා නම් අපි ඒකට පාවිච්චි කරනවා ටෙක්ස්ට් කියන data type එක. ඊට පස්සේ සංඛ්‍යාත්මක අගයන් විතරක් තියෙනවා නම් ඒකට අපි පාවිච්චි කරනවා number කියන data type එක. ඒ වගේම තමයි දිනයක් හෝ වේලාවක් එම් නැත්නම් දිනය විතරක් වේලාව විතරක් ඒ වගේ තියෙනවා නම් අපි පාවිච්චි කරනවා date time කියන data type එක. උදාහරණයක් විදිහට උපන් දිනය, ලියාපදිංචි දිනය ඒ වගේ ඒවාදී තමයි අපි date time පාවිච්චි කරන්නේ. මූල්‍යමය අගයන් සඳහා අපි පාවිච්චි කරනවා කරන්සි. ඒක රුපියල්ද ඩොලර්ද කොහොම හරි මිලක් වැටුපක් ඒ වගේ තිබ්බොත් අපි කරන්සි පාවිච්චි කරනවා. ඊගාවට true false yes no on off එහෙම නැත්නම් සමත්ද අසමත්ද failed passed ඒ වගේ අගයන් දෙකක් උත්තරයක් එන ශේෂ්ත්‍ර තිබ්බොත් අපි ඒකෙදි පාවිච්චි කරනවා yes no කියන data type එක. මෙන්න මේ data types ටික තමයි O level 10 වසර ICT වලදී භාවිතා වෙන්නේ.